ගීයක තැබලු රස 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 කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා කොණ්ඩෙ කපනවාද කොණ්ඩෙ බඳිනවාද කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා කොණ්ඩ කිරිල්ලියේ. තාත්තා කෙනෙකුට රූමත් දියණියක් හිටියා. මේ තාත්තට දැනගන්න ලැබෙනවා ඔහුගේ දියණිය ප්‍රේම සම්බන්ධතාවයක් පටන් අරගෙන තරුණයෙක් එක්ක කියලා. තාත්තා ඒ ගැන දියණියගෙන් බොහොම ආදරණීයව විමසනවා. ඒ විමසන දෙබස් වලින් තමයි කොණ්ඩ කිරිල්ලියේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා බොහොම ආදරණීයව තමන්ගේ දියණියගෙන් අහනවා මගේ රත්තරන් දුවේ කවුද උඹේ ප්‍රේමවන්තයා? කොණ්ඩේ කපනවාද? කොණ්ඩේ බඳිනවාද? මේ ඔහුගේ ප්‍රශ්නේ අදහස වෙන්නේ වර්තමාන අපේ සමාජයේ තිබෙනවා කොණ්ඩේ කපලා රැවුල කපලා පිළිවෙලට ඇඳලා ඉන්නවනම් ඒ වැදගත් මහත්තයෙක් කොණ්ඩේ වවාගෙන රැවුල වවාගෙන පච්ච ගහලා ඒ විදිහට ඉන්න තරුණයෝ රස්තියාදුකාර තරුණයෝ කියලා තමයි අපේ සමාජයේ මතය. ඒ සමාජ මතයක් පමණි. මේ තාත්තා අහනවා ඇයගෙන් ඔබේ ප්‍රේමවන්තයා කොණ්ඩේ කපන කෙනෙක්ද? එහෙම නැත්නම් කොණ්ඩේ වවපු කෙනෙක්ද? ඒ අහන්නේ ඔබ පෙමින් වෙලී සිටින තරුණයා රස්තියාදුකාරයෙක්ද? එහෙමත් නැත්නම් හොඳ වැදගත් මහත්මයෙක්ද කියලා. ගීතේ ඊළඟ කොටස. රංචු ඉලන්දාරි කල්ලි කැසි බෝවිටියා සොයා පුංචි කටරතු කර සින්දුවේම කියනවාද එයා. රංචු ඉලන්දාරි කල්ලි කැසි බෝවිටියා සොයා මේ අහන්නේ ඔබ ප්‍රේමයෙන් වෙලුණු තරුණයා යාළු මිත්‍රයොත් එක්ක රස්තියාදු යනවද? යාළු මිත්‍රයොත් එක්ක සාද පවත්වනවද? එහෙම සාද පවත්වලා ගීත ගයලා විනෝද වෙන කෙනෙක්ද? එහෙම නැත්නම් බොහොම තැම්පත්, බොහොම නිහතමානී, බොහොම හැදිච්ච තරුණයෙක්ද? ගීතේ ඊළඟ කොටසට යනකොට අපිට හිතෙනවා ඇය තාත්තගේ ප්‍රශ්නවලට පිළිතුරක් දුන්නා කියලා. ඒකට හේතුව අපි මේ කොටසේදී බලමු. ඔන්න කියන්න එපා කිරිල්ලියේ නොකියුවාය කියා ඔය ලෙන්ගතුකම් බෑදෑවැදි ඉල්ලුවොතින් එයා. ඔන්නක තමයි ප්‍රශ්නේ. ඔන්න කියන්න එපා කිරිල්ලියේ නොකිව්වාය කියා ඔය ලෙන්ගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා. දුවගේ පිළිතුර පැහැදිලි. දුවගේ පිළිතුර වෙන්න ඇත්තේ තාත්තේ එයා බොහොම හොඳ කෙනෙක්. එයා හරි පෝසත් කෙනෙක්. එයා හොඳ රැකියාවක් කරන කෙනෙක්. එයාගේ අම්මා තාත්තා හරි කුලවත් මිනිස්සු. ඉන් පස්සේ තාත්තගේ අවවාදය මගේ කිරිල්ලියේ පරිස්සමෙන් ඔය ලෙන්ගතුකම් අවසානයේදී ඔබට මහා ශෝකාලාපයක් වේවි. මොකද ඒ පැලැන්තියට අපේ පැලැන්තිය පැහැෙන්නේ නැති නිසා. සාමාන්‍යයෙන් දෙමව්පියෝ දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතාවයක් දැනගත්තාම කොතෙක් හොඳ තරුණයෙක් වුණත් කොතෙක් හොඳ තරුණියක් වුණත් එකවර කැමැත්ත ප්‍රකාශ කරන්නේ නැහැ. මේ සම්ප්‍රදායික ගීතය ඇතුලේ තියෙන්නේ මේ අර්ථයමයි. නමුත් කොණ්ඩ කිරිල්ලිට අපි සුබ පතමු. ඇගේ කොණ්ඩ කුරුල්ලා සමග සතුටින් ජීවිතේ ඉදිරිය ආදරෙන් ගත කරන්න ලැබේවා කියලා.
මෙවැනි තවත් ගීතයක තැවරුණු රසය සමගින් මුණ ගැහෙමු. Big Wins TV සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මම ප්‍රසාද් රාජපක්ෂ.